RStudio ටියුටෝරියල් සීරීස් එකේ කලින් වීඩියෝ එකකින් අපි කතා කරා කොහොමද RCBD වලට කෝඩ් එක ලියන්නේ කියලා. අපි මේ වීඩියෝ එකකින් කතා කරමු Latin Square වලට කොහොමද කෝඩ් එක ලියන්නේ කියලා. අපි කලින් කතා කරපු RCBD වල variation එක තිබුණේ එක දිශාවකට විතරයි. හැබැයි Latin Square වල මේ variation එක direction දෙකකට තියෙනවා. තව ලක්ෂණයක් තමයි මේ Latin Square වල treatment arrange වෙලා තියෙන්නේ row නුයි column වලටයි අනුව. Latin Square වල treatments නුයි replication නුයි දෙකම සමාන අගයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 5 ගුණ කිරීම 5 6 ගුණ කිරීම 6 අන්න ඒ වගේ එකක් තමයි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඩිස්ප්ලේ එකේ Latin Square වල data sheet එක example එකක්. ඉතින් මේ data sheet එකේ පෙන්වන්නේ මේස් hybrid වල grain yield එක. අපි බලමු කොහොමද මේ data sheet එක Excel file එකකට table එකක් විදිහට enter කරගන්නේ කියලා. එහෙනම් මම Excel open කරගන්නවා. අපි CRD වල Excel file එකකට data enter කරද්දී අපි ගත්තේ column දෙකයි. එකක් තමයි treatment අනිත් එක තමයි yield එක. ඒ වගේම RCBD වල අපි column තුනක් ගත්තා. එකක් තමයි treatment එක අනිත් එක yield එක. ඊට අමතරව අපි ගත්තා block කියලා එකක්. block කියන්නේ එහෙම නැත්නම් replication එකක්. හැබැයි Latin Square වල අපි ගන්නවා variable හතරක්. ඒ තමයි column, row, treatment එක, yield එක. ඒ විදිහට column හතරක් අපි fill කරගන්න ඕනේ. එහෙනම් මම මේ Excel එකේ ඒ හතර type කරගන්නවා. අපිට ලැබුණු data sheet එකේ column හතරක් තියෙනවා. ඒ වගේම rows හතරක් තියෙනවා. treatment හතරක් තියෙනවා. ඊට අනුරූපව yield එක අපිට දක්වලා තියෙනවා. එහෙනම් මම මුලින්ම පළවෙනි column එකේ data ටික fill කරගන්නවා. පළවෙනි column එකට අදාළව rows හතරක් තියෙන නිසා column කියන තීරුවේ මම එක ඒවා හතරක් දාගන්නවා. ඒ වගේම rows වල 1 2 3 4 විදියටත් treatment වල අදාළ අනුපිළිවෙලත් ඊට අනුරූප yield එකත් මම type කරගන්නවා. මේ විදියට අපිට Excel file එක දිගටම type කරලා finish කරගන්න පුළුවන්. අපි හදාගත්තු Excel ෆයිල් එක මම ඩෙස්ක්ටොප් එකේ සේව් කරනවා LS01 විදියට. අපි පටන් ගන්න අලුත් සෙක්ෂන් එකක් නිසා මම මුලින්ම hashtag පේලියක් දාගන්නවා. ඊට පස්සේ නෝට් එකක් විදියට hashtag එකත් එක්ක LS කියලා මම ටයිප් කරගන්නවා. ඊට පස්සේ මම දකුණු අත පැත්තෙන් import dataset වලින් අපේ Excel ෆයිල් එක RStudio software එකට import කරගන්නවා. data preview වලදී අපිට column row කියන variable දෙක තියෙන්න ඕනේ character විදියට. ඉතින් මම ඒ දෙක වෙනස් කරගන්නවා. ඒ වගේම තමයි treatment නුත් character, yield එක විතරක් double කියන format එකේ තියාගන්නවා. දැන් අපි ඒක import කරමු. RCBD වලදී අපි type කරගත්ත code එක අපි Latin Square වලට copy paste කරගෙන ඉතුරු ටික අපිට ඕන විදියට අපි edit කරගමු. RCBD වලදී treatment කියන එකට block කියන එක එකතු වුණා. Latin Square වලදී treatment එකට එකතු වෙන්නේ column නුයි row නුයි. ඒ විදිහට මම edit කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ data විදියට අපි import කරගත්තු file එකේ නම දෙන්න. මම මේක LS01 විදිහට වෙනස් කරගන්නවා. ඊට පස්සේ අපිට තියෙන අපි ලියාගත්තු code එක select කරලා run කරන්න. මෙන්න මේ විදියට අපිට ANOVA table එක generate කරන බලා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.